සුහිරුණා දැසනා දසදස සාරා මෙයරුණෝදේ පුංචි දෙපා පොඩි පියපිය නැගමි පෙරපාසල් පොතුරට ආ පුංචි කකුළු රඟ දෙන මල්බර උදේක දස්කා විස්කා මගයන උදේකට පතා නම් හද පිළි අසිරි එසේනම් අවසරය ආරම්භ කිරීමට ශ්‍රී ගුණරතන පෙරපාසලේ 2022 පෙරපාසල් කණැලි දැක්ම සිංහල ජාතිය කියන්නේ හෙළ කුල සිරිත් විරිත් වලට ගරු කරමින් කටයුතු කරන ජාතියක්. ඉතින් මේ අවස්ථාවේ චාරිත්‍රානුකූලව පොල් තෙල් පහළ දැක්වීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා අප පන්සලේ හාමුදුරුවන් දෙනමට දහම් පාසල් ආචාර්යනී ඉන්ද්‍රාණි මහත්මියට පෙරපාසල් උපකරණ සඳහා දායකත්වය ලබා දුන් ටී.එම්. රණසිංහ මහතාට ඉදුනි ස්ටෝර්ස් අධිපති තුෂාර ඉදුනි මහතාට කෘෂි පරීක්ෂණ නිලධාරී රජාත් අත්තනායක මහතාට හසරංග කලායතනාධිපති විල්සන් මහතාට අප පෙරපාසලට විදුලාලේඛ ලබා දුන් විනෝකා විනෝදිනී මහත්මියට පෙරපාසල් නගිලා මනිලා දෙන්නෙක්ට පෙරපාසල් ගුරුතුමියන් දෙපළට ඒ වගේම දෙමාපිය නියෝජනයට සුනිල් මధుසංග මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා. හැමෝටම බෞද්ධයන් වන අපි ඕනෑම දෙයක් ආරම්භ කරන්නේ අප ගෞරව බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය අරගෙන. එසේනම් අප සම පංචශීලයේ පිළිපැදීමට පාද නමස්කාර පූර්වකව විහාරාධිපති ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတဝေရမဏီစိက္ខាပဒံသမာදිယာမိ අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි อามิสุมิจจาทาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตาเวรมณีสิกขาปดังสมาธิยามิ สาธุ සියලු දෙනාටම සුබෝදෑසනක් වේවා. ශ්‍රී ගුණවර්ධන පෙරපාසලේ ගුණම ලබන පුංචි අපගේ ආරාධනාව පිළිගෙන මේ වැඩම කළ මහා සංඝරත්නය මම ඊතරම් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ආදියන් කියලා දෙන්නාමවන ඊතරම් ගෞරවයෙන් පිළිගන්නවා. ශ්‍රී ගුණවර්ධන පෙරපාසලේ පුංචි දරුවන්. Good morning everyone of you. Today is concert. See Gurunath Preschool. I welcome all. Thank you. Shalini, siapa yang sudah sakitlah? Ada ini sudah pagi, sudah ramai, sudah ada ini pasnya. Pura bahasa mereka, yang ini adalah dalam ke usaha edek lima salah. Seperti awal ini paman kalian, dalam ke askam ini dia. අවස්ථාවක් ලැබුණේ මේ අවස්ථාවේ අපි අපට විපාකවා දෙමාපියන්ගේ ඉන්ද්‍රිය මත තමයි අපි ඡානම අපි තීරණය අපේ දරුවන්ගේ ඒ ලක්ෂණයන් කුසලතාවයන් දැනවීම සඳහා මෙහි අපි ආරාධනා කරනවා මේ වැඩසටහන මහා සංඝරත්නයම නමස්කාර ගෞරවපූර්වක පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනාව පිළිගන්න මේ පැමිණි දහම් පාසල් ආචාර්යනි ඉන්දා රත්නායක මහත්මියට කෘෂි පදේශ නිලධාරී ගගන් රත්නායක මහත්මයාට ඒ පාසලට විදුලි ආලෝකයේ කලින් තිබුණේ අපේ විදුලි ආලෝකය ලබා දුන්න දුකා මාත්‍යෙද මම ඉතා ගෞරවයෙන් කියනවා. ඒ වගේම පෙරපාසල් අපේ පෙරපාසලට අනුපාඩු කරපි ගොඩක් දේවල් අපිට සපයා දුන් ලබා දුන් ටීම් අනසිංහ මහත්මයාට මම ඉතා ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබ සියලු දෙනාට මම ඉතා ආදරයෙන් පිළිගන්නවා. සියලු දෙනාටම දෙවන් සරණයි.
පොඩිත්තෝ නටපන් රිලා පොඩිත්තෝ රිලා පොඩිත්තෝ නටපන් රිලා පොඩිත්තෝ කඳ බෙද ගන්නයි නෙන්දා මාම බලන්නයි කඳ බෙද ගන්නයි නෙන්දා මාම බලන්නයි වටේට යන්නයි සැම දුක සැප විමසන්නයි වටේට යන්නයි සැම දුක සැප විමසන්නයි රිලා පොඩිත්තෝ නටපන් රිලා පොඩිත්තෝ රිලා පොඩිත්තෝ නටපන් රිලා පොඩිත්තෝ විටක් හපන්නයි කෙවිටක් අතකින් ගන්නයි විටක් හපන්නයි කෙවිටක් අතකින් ගන්නයි වටයක් යන්නයි හරකා බාන බලන්නයි වටයක් යන්නයි හරකා බාන බලන්නයි රිලා පොඩිත්තෝ නටපන් රිලා පොඩිත්තෝ රිලා පොඩිත්තෝ නටපන් රිලා පොඩිත්තෝ උලේ සිටින්නයි රජ අනසක පතුරන්නයි උලේ සිටින්නයි රජ අනසක පතුරන්නයි දතනිය වන්නයි සැමගින් තෑගි ලබන්නයි දතනිය වන්නයි සැමගින් තෑගි ලබන්නයි රිලා පොඩිත්තෝ නටපන් රිලා පොඩිත්තෝ රිලා පොඩිත්තෝ නටපන් රිලා පොඩිත්තෝ එන්න බලන්නට යන්න කඩන්නට වත්තක මල් පිපිලා පාරට අතු නැමිලා පාරට අතු නැමිලා එන්න බලන්නට යන්න කඩන්නට වත්තක මල් පිපිලා පාරට අතු නැමිලා පාරට අතු නැමිලා ලන්ද උඩින් අර කන්දෙක සොලවන ලස්සන හා පැටියා එක පිම්මට පැන දිව්වා පිම්මට පැන දිව්වා ලන්ද උඩින් අර කන්දෙක සොලවන ලස්සන හා පැටියා එක පිම්මට පැන දිව්වා පිම්මට පැන දිව්වා පුංචි සාමනොල රංචුගේ සී පෙළ රවුමට පියඹනවා මල්වල පැණි බොනවා මල්වල පැණි බොනවා පුංචි සාමනොල රංචුගේ සී පෙළ රවුමට පියඹනවා මල්වල පැණි බොනවා මල්වල පැණි බොනවා ගීත ගායන්නට පාද තබන්නට පුංචි ළමුන් එනවා යන්නට අපි යනවා යන්නට අපි යනවා ගීත ගායන්නට පාද තබන්නට පුංචි ළමුන් එනවා යන්නට අපි යනවා යන්නට අපි යනවා
නිලංකනගේ ඇතුළු ඔබ සියලු දෙනාගේම අවසරයි පුංචි සෙනඟක් විදියට මහා ලොකු කර්තව්‍යයක් සිද්ධ වෙන තැනක් මේක. මොකද උඩුවර පුරවරයේ ඓතිහාසික තැනක් වූ මං හිතන්නේ අවුරුදු 30කට ආසන්න කාලයක් ප්‍රදේශයේ දුරුකරුවන්ට පුරහල් පමින්දදී මේ වේදිකාව මත රංග දක්වන දුරුකරුවන් අතිමහත් එයාලගේ මං හිතන්නේ මේ දැනු මේ ගුණදම් අතින් ඉහළ දරු පිරිසක් බිහි කරන්නට මහත් වෙහෙසක් කරන ගුරුතුමියක් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒක අභාවයට යාමට නොදී දැන් පසුපෙළ නායකත්වයක් හදාගෙන නිලංකනාකිවත් පුහුණු කරගෙන මේ ප්‍රදේශයේ මේ දුරුකරුවන්ව ආරක්ෂා කරන්න මහත් වෙහෙසක් කරන කුමාරි අක්කට අපි පින් දෙන්න ඕන. ඇත්තටම මේ කුමාරි අක්කගේ ඕලියෝ මේ කොනනකවත් නාට්‍ය වැඩ කරන්නේ නැහැ. දැන් මොකද බලන්නකෝ මේ අවුරුදු 1ක් 5ක් කියලා කියන්නේ ළමයාගේ මනසෙන් 80ක් වර්ධනය වෙලා මේ සමාජයට එකතු වන පුද්ගලයෙක්. ඉතින් ඊටු 120 තමයි අනිත් මේ ඔය විදිහට අධ්‍යාපන ආයතන තුලින් සිද්ධ වෙන්නේ. එහෙනම් පරිසරයත් එක්ක ගහකොළත් එක්ක මේ ජීවත් මේ ළමයා හැඩගස්සන ටීචර් මම දන්නවා ටීචර්ත් එක්ක යන්නේ ළමයි. මොකද මේ අපි නම් දැන් මෙයාට දිනවා කියලා බබාව ඇදගෙන දුවනවා. කුමාරි අක්කා එහෙම නෙවෙයි. අසත් එක්ක දැක්කද ගහක් දැක්කද මොකක් හරි සිද්ධියක් දැක්කද එතනදී ඒ ළමයාට ඇතුළු සියලුම ප්‍රශ්න වලට උත්තර දෙමින් ඒ ළමයාගේ මානස හදාගෙන තමයි යා ගෙදර ඒ දරුවව අරගෙන යන්නේ. ඉතින් මේවන් වටිනාකමකින් යුතු සම්පතක් මේ අතන දාන්න එපා. ඔබ හාඩරට බගුලට යනවා කියන්නේ ඔබේ කාලය, ශ්‍රමය, ධනය සියලු දේ වැය කරගෙන යනවා. ඒ එනකොට අපේ දරුවට හොඳ තෝරන මහන්සි. උදේ පාන්දර ලෑස්ති කර ගන්න ඕනේ. දැන් මෙතන එහෙම නෙවෙයි ටීචර්ට හමාරු දරුවට හොඳ නිින්දක් ලැබලා හොඳ තාවති වෙලා හොඳ බක්කට වදින තුනක් කාලා එකෙන් දෙන්න පුළුවන්. එතකොට යා ඉන්නේ හරි කියලා උන් මනසෙට. ඒ ඇවිල්ලා අහුණා කියලා දෙන්නේ තමයි. ඒ උනාට ඒ අවශ්‍ය සංස්කාරක සියල්ල ඒ දරුවට ඔබට දානවා. දැන් සමාජයේ විශාල වැරද්දක් කරපු කෙනෙක්ගේ ආපස්සට ගියොත් එයාගේ මුල් ළමාගේ සංවර්ධනය වෙලාම නැහැ. මුල් ළමාගේ සංවර්ධනය වෙච්ච දරුවෙකුගේ ඒ වගේ වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. ඉන්නේ ඔබ කවුරුත් දැක්වන්න දැනගන්න නැති සමාජයේ දුවරේකට හෙල්මට් එකේ පාර දීලා මරලා එතකොට සිද්ධ වෙන්නේ එයාලා හිතේදීලා දඩගෙවල හරි ඒ සංසාරු කවදාවත් පියෙන් ගන්න වෙනවා. ඒ හිතස පුරවන්න සාමි කොච්චර තිබුණත් මදි. ඒ නිසා ඒ වගේ අපරාධ අපතලින් නොවෙන්න නම් ගමේ දරුවෝ ටික මෙතනට එවලා ඔබේ දරුවගේ මනස සංවර්ධනය කරගන්න. මෙතනට ආපු අය ඉහළ තැන්වල යටම නෙවෙයි. යන්න ඕනේ උඩම ඉහළට ගියාය අපි දන්නවා. සමහරව දැන් මම දන්න හොඳ දේ ඇමරිකාවේ ඉහළ සමාගමක සංඛාවේ නම් වැඩ කරනවා. ගෝලයක් ආවේද කුමාරයාට අගේ. ඒ නිසා ආධාරින් එපා මේ සම්පත මේක රැක ගන්න අපි සියලු දෙනාම අධිකරණ කරගන්නමු. ඒ වගේම අපේ ප්‍රදේශයේ ගුණ නුවණ තියෙන දරුවෝ ටිකක් ඉහි කරන්න කුමාරයාට නිලංකනාට හැකි වේවා. අපේ ගමේ දෙමව්පියන්ට හැකි වේවා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.
මේ විවිධ ප්‍රසංගයේ දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන් කතාවක් පැවැත්වීමට මට ආරාධනා කිරීම පිළිබඳව මෙන්න ස්තුතිවන්ත වෙනවා. මොකද කියනවා නම් අපි අවුරුද්දක් දෙකක් වගේ කාලයක් තුළ පෙර පන්සලට එලා ඔවුන්ගේ දස්කම් අපි අද අපේ අස්තෙන් දෙක ගැනීමට තරම් වාග්යවන්ත වුණා. ඒ වගේම තමයි දෙමාපියන් විදිහට මේ වේදිකාවේ පිරිසක් ඉදිරියේ අපේ දරුවෝ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරකට ඇවිදගෙන ගියත් මම නම් දකින්නේ එය අපේ දරුවන් ළඟ විශාල ජයග්‍රහණයක් ලෙසයි. මොකද කියනවා නම් මේ පිරිසක් ඉදිරියේ කතාවක් මොනියම් හෝ අංගයක් ඉදිරිපත් කිරීමට ඔබට අවස්ථාව දුන්නොත් කී දෙනාද මෙතෙන්ට පැමිණෙන්නේ. ඒ අනුව බලනකොට මට අපේ දරුවෝ ගැන ගොඩක් සතුටුයි. මොකද ඔවුන්ගේ දැම්ම ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම ඒ විශ්වාසය ගොඩනැගුවේ අපේ මේ ගුරුතුමියන් දෙපළ. ඔවුන් දෙදෙනා ඉතාමත් මහන්සියලා මේ කැප වෙලා දරුවන්ට මේ කරන්න පුරුදු කළා. ඒ වගේම තමයි මේ පෙරපාසල ගැන කියනවා නම් සිරි ගුරුරත්න පෙරපාසල මගේ පෙරපාසලයි. මම පැමිණියේ මේ පෙරපාසලට. මගේ ප්‍රථම ගුරුතුමිය වුණේ කුමාරි ගුරුතුමිය තමයි. ඇය ළඟට මගේ දියණියක් දෙවීම පිළිබඳ මම අද ගොඩක් සතුටක් ලබනවා. මොකද කියනවා මගේ මටත් වඩා මගේ දුව තමයි මේ පෙරපාසල තෝරගත්තේ. ඔයා කොහෙද යන්නේ කියලා අහුවාම අම්මා මම මේකට යනවා කියලා කිව්වා. ඇය ජීවිතේ ගත්ත පළවෙනිම තීරණය සාර්ථක වීම ගැන මම ගොඩක් සතුටුපත් වෙනවා. ඒ වගේම ගුරුතුමිය දියණිය දරුවත් අතරේ ලොකු සම්බන්ධයක් තිබ්බ කියලා මම කියනවා. මොකද කියනවා නිවාඩු දවසට අහන්නේ අම්මා අද නිවාඩුද? ඇයි අද පෙරපාසල නැද්ද? ඇත්තටම මේ තරම් පෙරපාසලට යන්න ආසයි කියලා කියන්නේ ඔවුන් දෙදෙනා අතර ඉතාමත් හොඳ සම්බන්ධයක් ගොඩනැගිලා තිබුණා කියලා මම හිතනවා. අපි වගේම ආරක්ෂා කරලා ආදරයෙන් බලාගත් එකට ඒ අවුරුදු කිහිපය තුළ මම ඉතාමත් සතුටුපත් වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා ඒ දෙදෙනාට. ඒ වගේම තමයි මේ ඔවුන් මේ ජීවිතය ගත කරේ golden window period කියන ඔවුන්ගේ ජීවිතේ වටිනාම අවධියයි. ඒ අවධිය ඔවුන්ගේ මනසට දැඩි පීඩනයක් එල්ල නොකර තමන් සැහැල්ලුවෙන් විනෝදයෙන් අධ්‍යාපන කටයුතු කරවීම පිළිබඳ මා සතුටටපත් වෙනවා. මොකද මින් ඉදිරියට ඔවුන් ඒ පියනගල ජීවිතේ සැහැල්ලු වෙන්නේ නැහැ. මනසට ලොකු පීඩාවක් තියෙයි, කාර්යබහුල වෙයි. ඒත් පෙරපාසල් අවධිය තුල අපේ දරුවෝ ඉතාමත් සතුටින් විනෝදයෙන් හිටියා කියලා මට කියන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ දැන් මනස නිරවුල්. ඒ නිසා ඔවුන්ගේ ඉදිරි ගමන පිළිබඳ ඔවුන්ට කිසිම සැකයක් නැහැ. ඒ වගේම තමයි අපේ දරුවන්ගේ දස්කම් අද අපිට මේ වේදිකාව තිබ්බේ නැත්නම් මේ විදිහට මේ ශාලාවක් වගේ තිබ්බේ නැත්නම් අපිට ඉතිපත් කරන්න තැනක් නැති වෙනවා. ගමේ දේ වටින්නේ අන්නේ ඒ වෙලාවටයි. ඒ අනුව අපේ මේ සතර ස්වාමීන් වහන්සේට මම ස්තුතිය පුද කරනවා. මොකද අපිට මේ ස්ථානය ලබා දීම ගැන. ඒ වගේම තමයි අපේ මේ ගමේ පෙරපාසල දිනු කරන්න ඕනි අපිමයි. ඒක කවුරුත් පිටින් එන්නේ නැහැ. ගමේ පෙරපාසලේ මොන අඩුපාඩු තියෙනවා නම් ඒවා හොයලා බලලා ගමේ මිනිස්සු විදිහට අපිත් මේ පෙරපාසලට ආවා. ඒ අනුව ඒ මොනවා අඩුපාඩු තියෙනවා ඒවා හොයලා බලලා ඒවා දිනු කරගන්න එක තමයි කරන්න ඕනි. ඔයාලට මම කියන්නේ සමහරක් කියන්නේ ගමෙන් එළියට පෙරපාසල් දාන්න කලින් සමහරක් හිතන්න කියලා. මොකද කොරෝනා වගේ භයානක උවදුරක් තියෙන කාලෙත් අපේ දරුවෝ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ පෙරපාසලට ආවා. ඇත්තටම අපිටවත් කිසි බයක් තිබුණේ නැහැ. මොකද මේ ගමේ පෙරපාසල නිසා. ඒ වගේම මේ ගුරුතුමියන් දෙපළට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. මේ ඉස්සරහට මේ වගේ සාර්ථකව මේ පෙරපාසල කරගෙන යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා. ඒ
දඟර පොඩි හාමිගේ වත්ත ලස්සනයි. අඟර දඟර පොඩි හාමිගේ වත්ත ලස්සනයි. වැට දිගේ ඉම දිගේ මල් පිපිලා පොරි වගේ. වැට දිගේ ඉම දිගේ මල් පිපිලා පොරි වගේ. අඟර දඟර පොඩි හාමිගේ වත්ත ලස්සනයි. අඟර දඟර පොඩි හාමිගේ වත්ත ලස්සනයි. බව් 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 බලු පෙටියා කෑ ගසයි. බව් 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 බලු පෙටියා කෑ ගසයි. ඤාව් 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 පූස් පෙටියා කෑ ගසයි. ඤාව් 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 පූස් පෙටියා කෑ ගසයි. අඟර දඟර පොඩි හාමිගේ වත්ත ලස්සනයි. අඟර දඟර පොඩි හාමිගේ වත්ත ලස්සනයි. වැට දිගේ ඉම දිගේ මල් පිපිලා පොරි වගේ. වැට දිගේ ඉම දිගේ මල් පිපිලා පොරි වගේ. අඟර දඟර පොඩි හාමිගේ වත්ත ලස්සනයි. අඟර දඟර පොඩි හාමිගේ වත්ත ලස්සනයි. පීප් 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 තාර පැටියා කෑ ගසයි. පීප් 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 තාර පැටියා කෑ ගසයි. ටින් 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 ලේන් පැටියා කෑ ගසයි. ටින් 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 ලේන් පැටියා කෑ ගසයි. අඟර දඟර පොඩි හාමිගේ වත්ත ලස්සනයි. අඟර දඟර පොඩි හාමිගේ වත්ත ලස්සනයි.
අදහස්.